ඇක්සිඩන්ට් එකක් වුණාට පස්සේ සිද්ධ වෙන ඩැමේජ් එක තීරණය වෙන්නේ ඒ ඇක්සිඩන්ට් එක වෙන්න කලින් ඒ අදාළ වාහනයේ තිබ්බ ශක්තිය සහ ඒක ඉවරුණාට පස්සේ ඒ කියන්නේ ඇක්සිඩන්ට් එක වෙලා ඉවරුණාට පස්සේ ඒ වාහනයේ තියෙන ශක්තිය අනුව අපි මෙන්න මේ විදිහට ඒක ගැන කතා කරමු. මේ විදිහට තාප්පයක් තියෙනවා. මේ මං ඇඳලා තියෙන්නේ එහා පැත්තෙන් බයික් එකක්. මේ තාප්පේ ඇවිල්ලා බයික් එක වැදුනට පස්සේ තියෙන අවස්ථාව වැදිලා දැන් වැදිච්ච ගමන් නෙමෙයි වැදිලා ඔන්න දැන් බයික් එකත් පෙරලිලා තාප්පෙත් කුඩු වෙලා තියෙන අවස්ථාව තමයි මේ ඇඳලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මොකක් හරි වස්තුවක් චලනය වෙනවා නම් ඒ වස්තුවට තියෙනවා චාලක ශක්තිය. අපි ඒකට කියමු KE කියලා kinetic energy කියලා කියමු. එතකොට මොකක් හරි දෙයක් නිශ්චලව තියෙනවා නම් ඒකට චාලක ශක්තියක් නැහැ. KE බිඳුවයි. දැන් මේ තාප්පෙට තියෙන චාලක ශක්තිය බිඳුවයි. මේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ දෙන්නගෙම චාලක ශක්තිය බිඳුවයි. එතකොට මෙන්න මෙතෙන්දි තිබ්බ චාලක ශක්තිය කොච්චර වැඩිද කියන එක මත තමයි අනතුරේ බරපතලකම තීරණය වෙන්නේ. ඒ කියන්නේ මේ තිබ්බ චාලක ශක්තිය දැන් මෙතෙන්ට වෙද්දි කීයක් වෙලාද? බිඳුවක් වෙලා. එතකොට මේ තිබ්බ ශක්තිය පිට වෙන්නේ මේ බයික් එකෙන් සහ බයික් එකේ එන කෙනාගෙන් සහ මේ තාප් එකේ. එතකොට ඒ තුන විනාශ වෙලා යනවා අර තිබ්බ ශක්තිය අනුව. ඔය ශක්තියට බලපාන්නේ මෙන්න මේ වගේ සමීකරණයක්. අපි මේක මේ 10 වසරේ ඉගෙන ගන්න තියෙන පාඩමක්. භාගයයි mv වර්ග කියලා මේ සමීකරණයට අපි ගන්නෙ. ඒ කියන්නේ m කියලා කියන්නේ ඒ බයික් එකේ ඒ වේගෙන් එන බයික් එකේ සහ බයික් එකේ ඉන්න කෙනා කියන දෙන්නම අපි එක යුනිට් එකක් විදිහට ගත්තොත් ඒකේ ස්කන්ධය v කියලා ගන්නෙ ඒකේ වේගය. එතකොට බයික් එක උඩ මිනිස්සෙක් ඉන්නවා කියන්නේ ඒ බයික් එක එන වේගෙන්ම මිනිස්සයා එනවා කියන එක. මෙතන හරිම එක එන්නේ ප්‍රවේගය. අපි නිකන් සරලව තේරුම් ගන්න වේගය කියලා ගමුකෝ. එතකොට බලන්න වේගය වැඩි වෙද්දී ඒ වේගයේ බලපෑම සිද්ධ වෙන්නේ ඒකේ වර්ගයෙන්. ඒ කියන්නේ වේගයෙන් ගුණ කරලා තමයි ඒ බලපෑම සිද්ධ වෙන්නේ. පැහැදිලිද? මේ සමීකරණය දිහා ආයි බලන්න. භාගයයි mv වර්ග. ඒ කියන්නේ අපි නිකන් මෙන්න මෙහෙම හිතුවොත් අවස්ථා දෙකක් සසඳලා එක සහ දෙක විදිහට අවස්ථා දෙකක් සසඳලා ගත්තොත් දැන් හිතන්න බයික් එකේ ස්කන්ධය වැඩි වුණා කියලා දෙගුණකින්. එතකොට මොකද්ද වෙන්නේ? මේ සමීකරණයට දාලා බලමු අපිට පේනවා ඒකින්ද kinetic energy කියන එක දෙගුණකින් වැඩි වෙනවා. හැබැයි හිතන්න බයික් එකේ වේගය වැඩි වෙනවා කියලා දෙකකින්. එතකොට මොකද්ද වෙන්නේ? 2v කියන එක 2v වලින් ගුණ වෙනවා. එතකොට එන්නේ මොකද්ද? 4v වර්ග. එතකොට kinetic energy කියන එක චාලක ශක්තිය කියන එක 4 ගුණයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ බයික් එකේ ස්කන්ධය වැඩි වුණොත් ස්කන්ධය දෙගුණයක් වුණොත් එතෙන්දි ඇති තියෙන චාලක ශක්තිය දෙගුණයක් වෙනවා. හැබැයි බයික් එකේ වේගය දෙගුණයක් වුණොත් එතෙන්දි තියෙන චාලක ශක්තිය 4 ගුණයක් වෙනවා. එතකොට සාමාන්‍ය අනතුරකදී වේගය වැඩි වෙන්න චාලක ශක්තිය අපි හිතනවට වඩා ගොඩාක් වැඩි වෙනවා. අපි යෝග මේ විදිහට බලමු. අපි ගමු අවස්ථා දෙකක්. බයික් එකක් පැයට කිලෝමීටර් 70ක වේගයෙන් සහ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් එනවා. පැයට කිලෝමීටර් 70 සහ 100ක වේගයෙන් එනවා. අර සමීකරණයට අපි දාලා බලමු. ඔන්න භාගයයි m v වර්ග තමයි සමීකරණය. අපි ගන්නේ මේ අවස්ථා දෙකේම එකම බයික් එක එකම පුද්ගලයා එන්නේ. එතකොට ස්කන්ධය කියන දේ මොකද වෙන්නේ? සමානයි අවස්ථා දෙකේදීම. එතකොට මෙන්න මේක තමයි මේ පැත්තෙන් එන්නේ. භාගයයි m v වර්ග. v කියන්නේ මෙයාගේ වේගය කියලා ගමු. මේ පැත්තේ 100යි. එතකොට මේ පැත්තට එන්නේ භාගයයි m v වර්ග. එතකොට 100 වර්ග එන්නේ. දැන් අපි මේක ගුණ කරලා බැලුවම අපිට එනවා මේ පැත්තේ යගේ භාගයයි m 70 වර්ගය ගත්තොත් 70න් ගුණ කරාම එනවා 4900ක්. මේ පැත්තේ එනවා භාගයයි m 100 ගුණ වුණාම කීයද? 10000ක් එනවා. එතකොට ඔන්න ඕක තමයි චාලක ශක්ති දෙක. දැන් එතකොට මේ ටික මේ m කියන එක සමාන හින්දා අවස්ථා දෙකේදීම බලන්න මොකද වෙලා තියෙන්නේ? මෙතන 4900යි. මෙතන 10000යි. ඒ කියන්නේ මේ වගේ කී ගුණයක්ද? මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ
වේගය වැඩි වුණේ 30කින්. හැබැයි මොකද වෙලා තියෙන්නේ? ඒ දෙන්නගේ චාලක ශක්තිය කියන දේ කී ගුණයකින් වැඩි වෙලාද? චාලක ශක්තිය කියන දේ දෙගුණකින් වැඩි වෙලා. වේගය වැඩි වුණේ කීකින්ද? 30කින්. තේරුණාද? වේගය 30කින් වැඩි වෙද්දි චාලක ශක්තිය දෙගුණකින් වැඩි වෙලා. ඔන්න ඕක තමයි තියෙන කතන්දරේ. ඒ කියන්නේ මේ අවස්ථාවේදී හිතන්න තාප්පයක් තියෙනවා. තාප්පය ඇවිල්ලා පැයට කිලෝමීටර් 70ක වේගෙන් බයික් එකක් වදිනවා කියලා. ඒකයි හිතන්න තව අවස්ථාවකදී පැයට කිලෝමීටර් 70ක වේගෙන් එන බයික් දෙකක් මූණට මූණට වදිනවා කියලා. අන්න ඒ අවස්ථාවේ තියෙන ශක්තිය හිතා ගන්නකො. 70ක වේගෙන් ඇවිල්ලා තාප්පේ වදිනවා. මෙතන මොකද වෙන්නේ? 70ක වේගෙන් බයික් දෙකක් දෙපැත්තට ඇවිල්ලා මූණට මූණ වදිනවා. එතකොට වැඩිපුර හානියක් සිද්ධ වෙන්නේ අපි මේ අවස්ථාවේදී කියලා අපිට තේරෙනවනේ. කියන්නේ හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු හානියක් වෙන්න පුළුවන්ද කියලා මේ වෙලාවේදීනේ. 70ට ආවොත් මූණට මූණ වැදුනොත් මොනතරම් ලොකු විනාශයක් වෙනවද කියන එක. එතකොට අන්න ඒක සමාන වෙනවා මොකේටද? පැයට කිලෝමීටර් 100ක වේගෙන් ආවොත්. ඒ කියන්නේ සරලම කතන්දරේ පැයට කිලෝමීටර් 100ක වේගෙන් ගිහින් තාප් එක වදිනවා කියන්නේ පැයට කිලෝමීටර් 70ක වේගෙන් එන බයික් දෙකක් එකට එක මූණට මූණ වදිනකොට පිට වෙන ශක්තියට සමානයි. ඒ කියන්නේ ඒ සමාන හානියක් සිද්ධ වෙනවා. ඕක තමයි වේගයේ තියෙන. ඒ කියන්නේ ඔයා බයික් එකක් පදිද්දි ඔයා වේගය වැඩි කරන කිලෝමීටර් 10කින් වැඩි වෙන්නේ ඒ අනතුර සිද්ධ වෙන්න තියෙන පුංචි සම්භාවිතාවයක් නෙවෙයි, සෑහෙන ලොකු සම්භාවිතාවයක්. අපි ඔන්න 80ටත් මේක හදලා බලමුකෝ. අපි 80ට හදලා බැලුවොත්, ඒ කියන්නේ 10ක් වැඩි කරාට පස්සේ වෙන ගාන හදලා බැලුවොත් 80 වරක් කීයද? 80 වරක් 80 6400ක් එනවා. එතකොට හිතලා බලන්න මෙතන 4900යි කිලෝමීටර් පැයට කිලෝමීටර් 10යි වැඩි කරේ. 80ට වැඩි කරේ. කීය දක්වා වැඩි වුණාද? 6400 දක්වා වැඩි වුණා. 4900 හිටිය එක්කන 6400 දක්වා වැඩි වුණා. ඒ කියන්නේ චූටි වේගයේ වෙනසකින් සෑහෙන ලොකු ඉම්පැක්ට් එකක් කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ 70 කියන රේන්ජ් එකේ ලංකාවේ නීති පද්ධතිය ඇතුලේ වාහන වලට ධාවනය කරන්න කියන්නේ. මොකද ඊට වඩා වැඩි වෙන්න තියෙන චාලක ශක්තිය වැඩි වෙනවා. සිද්ධ වෙන අනතුරේ භයානකකම වැඩි වෙනවා.